රෝමානු කතෝලිකයි ක්‍රිස්තියානි අතර මොකද්ද මේ තියෙන වෙනස? ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක්. හැබැයි මම ගොඩ කාලයකට උත්තර දීපු නැති ප්‍රශ්නයක් මේක. මටත් මේ ප්‍රශ්නේ තිබ්බා ඉස්සර. ඒක නිසා මම හොයාගත්තු උත්තරේ ඕගලන්ට දැන් කියන්න. හැබැයි රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි ගැන වැදගත්ම දේ කියන්නේ මම අන්තිමට ඒක ඕගොල්ලෝ ගොඩක් වෙලාවට අහලා නැති දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද මේ රෝමානු කතෝලිකයි ක්‍රිස්තියානි අතර තියෙන වෙනස කියන එක. ඉතින් රෝමානු කතෝලික කියන එක ඕගොල්ලෝ දැකලා ඇති. රෝමානු කතෝලික පල්ලි වලට ගිහිල්ලා ඇති. උදාහරණයක් විදිහට කොච්චිකඩේ පල්ලිය, තේවත්තේ පල්ලිය, මේ පල්ලි රෝමානු කතෝලික පල්ලි. ඒ වගේම ක්‍රිස්තියානි පල්ලි තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මෙතඩිස් චර්ච් එක, ග්ලෝරියස් චර්ච් එක, මේ වගේ ක්‍රිස්තියානි පල්ලිත් තියෙනවා. ඉතින් දැන් මිනිස්සුන්ට දැනගන්න ඕනේ මේකේ වෙනස. මේකෙන් වෙන්නේ මොකක්ද කියන එකට වැඩිය මේකේ වෙනස. ඉතින් ක්‍රිස්තියන් කියන්නේ මේක හැමෝටම පොදු වචනයක්. ක්‍රිස්තියන්ස්ලා කියලාගෙන් අදහස් කරන්නේ මුළු ලෝකෙම ඉන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ෆලෝ කරන අයට. එතකොට මේ රෝමානු කතෝලික කියන එකත් මේ ක්‍රිස්තියන් කියන වචනයට අයිති වෙන දෙයක්. හැබැයි මේක දෙකට බෙදිලා තියෙන්නේ සහ මේක මිනිස්සු දෙකට බෙදිලායි කියලා හිතාගෙන ඉන්නේ රෝමානු කතෝලික පල්ලි තියෙන නිසා, එහෙමත් නැත්නම් තව ක්‍රිස්තියන් පල්ලි තියෙන නිසා, ඕර්තොඩොක්ස් ප්‍රොටෙස්ටන්ට් කියලා වගේ දේවල් තියෙන නිසා. ඉතින් මේ දෙගොල්ලන්ගේ වෙනස තමයි මිනිස්සුන්ට හැම වෙලෙම බලන්න ඕනේ. හැබැයි මම ටිකක් වෙනස් විදිහට තමයි මේකේ වෙනස බැලුවේ සහ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා බැලුවේ. හොඳට මොලේ තියෙන මිනිස්සෙක් නම්, දෙයක් දැනගන්න ඇත්තටම කැමති මිනිස්සෙක් නම්, ඒ මිනිස්සයා දෙයක් කරන්නේ තමුන්ගේ එන්ඩ් ගෝල් එක දිහා බලලා. එන්ඩ් ගෝල් එක කියන එකෙන් අදහස් කරන්නේ අන්තිමට මේකේ මොකද්ද තියෙන ප්‍රයෝජනය කියන එක බලලා තමයි මේ මිනිස්සයා දෙයක් ඉගෙන ගන්නෙ. නිකන් ඉගෙන ගන්නන් වාලේ ඉගෙන ගන්නේ නැහැ දෙයක්. අවසානයේදී මොකක්ද මෙතන තියෙන ගෝල් එක, මොකක් වෙනුවෙන්ද අපි වැඩ කරන්නේ කියන එක බලලා තමයි මිනිස්සෙක් දෙයක් ඉගෙන ගන්නෙ. ඔහි කියන්නම් වාලේ දෙයක් කියනවට වැඩිය, ඉගෙන ගන්නා වාලේ ඉගෙන ගන්නවට වැඩිය එන්ඩ් ගෝල් එකක් බලලා ඉගෙන ගන්න එක තමයි වැදගත්. ඇයි මම මේක කිව්වේ කියලා දැන් මම කියන්න. ඔයගොල්ලෝ ක්‍රිස්තියානි පල්ලි දැකලා ඇති. ජේසුස් වහන්සේ වෙතට මිනිස්සුන්ව හරියට ලං කරන ක්‍රිස්තියානි පල්ලි තියෙනවා. කිසිම දෙයක් කරන්නේ නැතුව එකම තැන තියෙන ක්‍රිස්තියානි පල්ලි තියෙනවා. ජේසුස් වහන්සේ වෙතට හරියට මිනිස්සුන්ව ලං කරන කතෝලික පල්ලි තියෙනවා. කිසිම දෙයක් කරන්නේ නැතුව එක තැන තියෙන කතෝලික පල්ලි තියෙනවා. මේක මම බය නැතුව කියන්නේ මොකද මම දෙපැත්තම ගැන දන්න නිසා. ඉතින් ඕක හොඳට හිතලා බැලුවොත් ඕගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න කතෝලික දෙවන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරන පල්ලි සහ ක්‍රිස්තියානි දෙවන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරන පල්ලි මොකක්ද කරන්නේ? එකම දේ කරන්නේ. දෙවන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරනවා. එතකොට කතෝලික දෙවන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරනවා කියලා හැබැයි එකම තැන තියෙන පල්ලි, ක්‍රිස්තියානි දෙවන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරනවා කියලා එකම තැන තියෙන පල්ලි, ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ එකම තැන හැමදාම ඒ විදිහටම ස්ටැග්නන්ට් වෙලා ඉන්න එක. ඒ කියන්නේ එකම තැන හරියට සිංහල වචනෙන් කිව්වොත් පල් වෙන එක. ඉතින් මේ දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ කියන්නේ අප්ඩේට් නැති කෙනෙක් නෙමෙයි. අප්ඩේට් වෙලා තියෙන කෙනෙක්. ඇත්තටම කිව්වොත් දෙවියන් වහන්සේ අපිට වැඩි අප්ඩේටඩ්, අපිට වැඩි දේවල් එයා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ අන්තිමේ දන්නවා. අන්තිමේ ඉඳන් තමයි මුලට හැදුවේ. එතකොට මතක තියාගන්න දෙවියන් වහන්සේ වෙතට මිනිස්සුන්ව ලං කරන තැනක් නම් ඒක ක්‍රිස්තියානිද කතෝලිකද කියන එක නෙමෙයි වැදගත්. ඒකේ වැදගත්කම තියෙන්නේ මේක කොහෙටද අන්තිමට යන්නේ? කාවද අපි අන්තිමට ෆලෝ කරන්නේ? ඇයි අපි මේක කරන්නේ? මොකක්ද මේකෙන් අපිට වෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ වෙතට අපි ලං වෙන්න ඕනේ? ඔන්න ඔය දේ තමයි වැදගත්. මතක තියාගන්න මිනිස්සෙක්ට දෙයක් ඉගෙන ගන්න ඕනේ නම්. හොඳම උදාහරණේ ඇයි ඕගොල්ලෝ ඉගෙන ගන්නේ? ඇයි ඕගොල්ලෝ එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනයක් කියන එකක් ලබලා ඇයි ඕගොල්ලෝ මේවා ටික කරන්නේ? ඇයි ඕක කරන්නේ? ඕක කරන්නේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් මම තමයි පොර, මම තමයි හැමදේම දන්න මිනිස්සයා කියන එක එක්ස්ප්ලেইন කරන්නද, මගේ පොරභාවය ඔප්පු කරන්නද, මම තමයි ඩයල් එක, මම තමයි මෑන් කියන එක ඔප්පු කරන්නද? එහෙමත් නැත්නම් තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න රස්සාවක් හොයාගෙන ඒ ක්වොලිෆිකේෂන් හදාගෙන තමුන්ගේ මාර්ගයට හරියන අධ්‍යාපන සුදුසුකම් හදාගන්නද මේ ඉගෙනීම කරන්නේ? හරියට හිතලා බැලුවොත් අපි ඉගෙනීම කරන්නේ අපිට රස්සාවක් කරන්න, එහෙම නැත්නම් අපිට බිස්නස් එකක් කරන්න, අපිට සාර්ථක වෙන්න මුදල් උපයන්න. එතකොට මේ එන්ඩ් ගෝල් එක නිසා තමයි අපි එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් ඉගෙන ගන්නේ. උසස් අධ්‍යාපනයේ කැම්පස් හැමදේම කරන්නේ, කෝස් කරන්නේ, ඩිග්‍රී කරන්නේ. මේ හැමදේම කරන්නේ එන්ඩ් ගෝල් එකක් නිසා. හැබැයි ඔයා දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගද්දි මේ කතෝලික කවුද? මේ ක්‍රිස්තියානි කවුද? එයා හරිද? මෙයා හරිද? මමද හරි? එයාද හරි? මේගොල්ලෝ කරන්නේ වැරදියට, මේ පාස්ටර් කරන්නේ වැරදියට, මේ ෆාදර් කරන්නේ වැරදියට. ඕක හොයලා තමුන් පොර වෙන එකද වැදගත්? අවසානයේ ඉන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ලං කරගන්න එකද, එයාට ලං වෙන එකද, එයාට එක ගමනක් යන එකද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට තමුන්ගේ ජීවිතය දෙන එකද වැදගත්? හොඳට හිතලා බලන්න මම මේ කියපු දේ.
හරියට තේරුම් නැත්නම් ආයෙ පොඩ්ඩක් පස්සට ඇදලා මේ වීඩියෝ එක අහලා බලන්න මම කියපු දේ. අවසානයේ මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතුව තමුන් කතෝලික ක්‍රිස්තියානි කියන එකේ තේරුම දැනගත්තා කියලා වැඩක් නැහැ. තමුන් කොච්චර තියොලොජිකල් මිනිස්සෙක් වුණා කියලා වැඩකුත් නැහැ. තමුන් මුළු බයිබලෙම මුල ඉඳන් අගට 4 පාරක් විතර කියවලා තියෙනවා කියලා වැඩකුත් නැහැ. මොකද එන් ගෝල් එක. එහෙමත් නැත්නම් අවසානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යනවා කියන එක දන්නේ නැත්තම් ඒක නෙමෙයි නම් තමුන්ගේ ටාගට් එක. තමුන්ට තමුන් තමයි හරි අපි තමයි හරි සෙට් එක කියලා කියන්න නම් ඉන්නේ මතක තියාගන්න. තමුන් හිතන් හිටියට තමුන් ගොඩාක් උගත් කෙනෙක් කියලා, තමුන් ගොඩාක් දේවල් දන්නවා කියලා, තමුන් ගොඩාක් දේවල් දන්නේ නැහැ. අවසානයේදී අපි බලන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා නම් කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා තමුන් කරන්නේ හරි දේ යන්නේ හරි පාරේ. ඒක මට විරුද්ධ වෙන ගොඩාක් අය ඉඳි. මම මේ කියපු දෙයට දැන් විරුද්ධ වෙන ගොඩාක් අය ඉඳි. හැබැයි මම ඒක ඒ අයට වැඩි එක්ස්පීරියන්ස් කරලා දන්න නිසායි මේක කියන්නේ. මට ලොකු වයසක් නැතුව ඇති. හැබැයි මේක තේරුම් ගන්න ලොකු වයසක් ඕනේ නැහැ. මේක තේරුම් ගන්න අවශ්‍ය තමුන්ගේ ස්පිරිට් එක. තමුන්ගේ ඇතුළේ ඉන්න හෝලි ස්පිරිට් එක තේරෙනවා නම් ආත්ම විමසා බැලීම. එහෙම නැත්නම් ඩිසර්න්මන්ට් කියන එකෙන් මෙතන තමයි දෙවියන් වහන්සේට මාව ලං කරන තැන, මෙතන එක තැන පල් වෙන තැනක් කියලා. එතනින් එහාට තමුන්ට ආයේ අමුතුවෙන් මේ තව කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් මතක තියාගන්න ක්‍රිස්තියානි කතෝලික වල වෙනසට වැඩිය ක්‍රිස්තියානි කතෝලික වල වෙනස් නොවන දේ මොකක්ද කියන එක හොඳට හිතලා බලන්න. වෙනස් නොවන එකම දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට මේ ජේසු ගිය ගමන මේ ජේසු අපේ ජීවිතයට ඇතුල් කරගන්නේ කොහොමද කියලා තමුන්ට කියලා දෙනවා නම් තැනකින් අන්න එතන මොකක්ද කියලා හොඳට හොයලා බලන්න. මොකද පාවුලුතුමා කොරින්තියවරුන්ට කියලා තියෙනවා එක දෙයක්. මම එක බයිබල් වර්ස් එක ය아ද ගන්නෙ. මේ බයිබල් වර්ස් එකෙන් මම ඔයගොල්ලන්ට කියන්න පාවුලුතුමා මොකද්ද කිව්වේ කියලා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම කියන කතාව ඇත්ත කියලා. පාවුලුතුමා 1 කොරින්ති 1:11 කියනවා මක්නිසාද මාගේ සහෝදරයනි නුඹලා අතරේ විවාද තිබෙන බව ක්ලෝයිගේ පවුලේ මට දැන්නුවේ. ඉතින් මා තේරුම නම් ඒ කියන්නේ මම මේ මීන් කරන්න උත්සාහ ගන්න මම කියපු එකේ තේරුම තමයි නුඹලා එක එක්කෙනා මම පාවුල්ගේ මම අපොල්ලොස්ගේ මම කේපස්ගේ මම ක්‍රිස්තුස් වහන්සේගේ කියන බවය. ක්‍රිස්තුස් වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් නුඹලා උදෙසා කුරුසියන ගැසුම් ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට නුඹලා බෞතිස්ම කරනු ලැබුවේද? ඉතින් මතක තියාගන්න පාවුල් තුමාම කියනවා මේ පාවුල් කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මිනිසුන්ට ගෙනිච්ච කෙනෙක්. සමහර අය ඒගොල්ලෝ කියන්න ගත්තා යා පාවුල්ගේ මෙයා අරයාගේ. සමහර අය හිටියා මම ක්‍රිස්තුස් වහන්සේ කියපුවා. ඉතින් මතක තියාගන්න අපි බෙදීලා මේක කරන්න ඕනේ නැහැ. අපි මතක තියාගන්න ඕනේ මේ බෙදීමේ තියෙන ඩිෆරන්ස් එක බලන එක නෙමෙයි. මේ ක්‍රිස්තියානි කතෝලික කියන එකේ වෙනස බලන එක නෙමෙයි. මේ ක්‍රිස්තියානි කතෝලික කොහෙද ෆෝකස් එක තියෙන්නේ? කා දිහාද බලන් ඉන්නේ? කාත් එක්කද ගමන යන්නේ? කා ළඟටද ලං වෙන්නේ? කාවද අපේ ජීවිතයට ඇතුල් කරගන්නේ කියලා. ඉතින් මතක තියාගන්න ඔයා මේ වෙනස බලන කෙනෙක් නම් පොඩ්ඩක් ආයෙ හිතලා බලන්න. ඔයා බලන් ඉන්නේ ඔයාගේ එන් ගෝල් එක ජේසු දිහාද නැත්නම් ඔයා පොරක් කියලා ඔප්පු කරන්න ඕන නිසාද කියලා. ඔන්නක මතක තියාගන්න. Now have a very nice day and God bless you.